මුලින්ම ඉතිහාසයේ පන්ති එනකොට ඇත්තටම ඉතිහාසය එපා වෙලා තිබ්බ සබ්ජෙක්ට් එකක්. එපා වෙලා තිබ්බ සබ්ජෙක්ට් එකක්. ඊට පස්සේ තමයි මම මේ පන්ති හම්බුනේ 10 වසරේ සෙකන්ඩ් ටර්ම් එකේදී වගේ. ඊට පස්සේ ක්ලාස් වෙනවා. සුබමාරි ක්ලාස් එකේදී ගොඩක් පේපර්ස් කරනවා MCQ රචනා ප්‍රශ්න ගොඩක් දේවල් කරනවා. ඒකට මම ඒ ගැන කිසිම දෙයක් දැනගෙන ඉන්නේ නැහැ. මම ඉතිහාසය අතර පාඩම් කරන සබ්ජෙක්ට් එකක් නෙවෙයි මම. ඊට පස්සේ කොහොමද ඒක කරනවා සෙකන්ඩ් ටර්ම් එකේදී මට ලකුණු තියෙනවා. ක්ලාස් ඇවිල්ලා ඒ වගේම කලින් ක්ලාස් එන කලින් මැත් මාපින් ගැන කිසිම දෙයක් දැනගෙන ඉන්නේ නැහැ. මම බලන්නෙත් නැහැ මම. ඊට පස්සේ ක්ලාස් ආවට පස්සේ ඇත්තටම මැත් මාකින් නම් ගොඩක් පුළුවන් වෙනවා. 12 11ක් ගන්න තරමට පුළුවන් වෙනවා. ප්‍රශ්න ලියන්න ඕනේ විදිහවත් දැනගෙන ඉන්න නෙමෙයි මම ක්ලාස් එකේ. ක්ලාස් ආවට පස්සේ තමයි ඔක්කොම පුළුවන් වෙන්නේ. ඒ වගේ අපිට රැන්ක් ටෙස්ට් කරනවා ක්ලාස් එකේදී. රැන්ක් ටෙස්ට් අපි 5ක් විතර කරලා ක්ලාස් එකේදී. ඒ වගේ ගොඩක් ලකුණු තියෙනවා. ඊට තමයි ක්ලාස් එක ඇවිල්ලා එන්න කලින් ආවට පස්සේ එහෙම තමයි වෙනස් වෙන්නේ. ඒ වගේ හොඳ ක්ලාස් එකක් තමයි ඉතිහාස ක්ලාස්.